හරියන්නේ නෑ නේද අයියේ. හරියන්නේ නැහැ කියලා බෑර මේක වැඩේ කරන්න එපා. ඉවරයක් කරන්න විනාඩි 10යි. නෑ කපල් එක. ඇයි? ඉතින් බලන්නකො. දුකී චවුල වගේ කෙල්ලෙකුට වවුලෙක් වගේ නාගින්නේ සෙට් වෙලා තියෙන්නේ. ඇත්ත. මේ වගේ සුබ ගමනක් යන වෙලාවේ මේ වාහනේ ලෙඩ දෙනවා කියන්නේ උන්ගේ ග්‍රහය හරින්නේ. සිකුරු මාරු වෙලා සෙනසුරු දුෂ්ට වෙලා. නැතන්. අපෝ පුදුම හීට් එකක් යන්නේ තියෙන්නේ. මොකෝ හදිස්සිද? විනාඩි 5ක් ඉන්න හදලා දෙන්නම්. නේදයි. අරුගේ රහකු බහැලා තියෙන්නේ. සුරුට්ටු ඇදලාද කොහෙද? නැත්තම් ඌ මේ වෙඩින් එකට රැවුල කපලා නෙමෙයි. උගේ රැවුල වැවෙන්නේ. ඌ නිකන් හරියට කුඩුකාරෙක් වගේ නේද මල්ලි? වගේ? ඔව් තමයි. එහෙමද? ඔව් මේ ගමේ ඔක්කොම දන්න. මේ ගමේ? ඔව් මේ පොලිසියට තවුණා මේ ගිය සතියේ. නෑ. ඔව් වෙඩින් එකට කලින්. ඔව් මට නිකන් මිනිමරුවෙක් වගේ පෙනුමක් තියෙන උගේ. වෙන්නේ හැබැයි ඒ ගෑනිට මේ ගැලපෙන්නේ නැහැ ඌ. ඒක හරියන්නේ නැහැ නේද? මේ උට ආම්බාම් කරන්න බෑ. ඊමන මොඩ්. විනෝද සිරියාව. මට නම් හිතෙන්නේ ඔය ගෑණි බැන්දේ සල්ලි. සල්ලි. මොකද කුඩුකාරය වුණාට මුට සල්ලි තියෙනවද? කුඩුකාරය වුණාට සල්ලි තියෙනවා. කුඩන්ටනේ මල්ලි සල්ලි තියෙන්නේ. බීඩි ගහනවා ගංජා ගහනවා කසිප්පු ගහනවා කුඩු ගහනවා පුදුම කුඩු ගහිල්ලන්නේ මල්ලි ඒක මිනිස්සෙකුට පුළුවන්ද බං එහෙම කුඩු ගහන්න කුඩු විතරක් නෙමෙයි ඕක ගැහුවේ. ආපෝ කතා කරලා වැඩක් නැහැ මෙතන ඕවා කතා කරන්න එපා ඌනිකම් මේ පොසුල මේක වගේ පේන්නේ නැද මොකේ කැත විතර. නැත්තම් මට නෝක පිරිමෙද්ද කියලා සැකයි. මීනි මොකෝ හදිසිද?